වන් පුංචි දුවේ පුතේ අන්න අදත් අපෝ ඉස්කෝලෙන් ඔයාලට අලුත් පාඩමක් අරගෙන ආවා. අදත් වෙනද වගේම වීඩියෝ එකක් බලමුද? අන්න අදත් අපි ලෑස්ති වෙන්නේ චරිතාරෝපිතව කොහොමද රචනාවක් ලියන්නේ කියලා ඉගෙන ගන්න. අද රචනා මාතෘකාව මම පෑනක් වෙමි. ඒ කියන්නේ අපේ චරිතේ පෑන. එහෙනම් අන්න පුංචි දුවේ පුතේ මම පෑනක් වෙමි කියන මාතෘකාවේදී අපි කොහොමද කරුණු පෙළ ගස්සගන්නේ? මුලින්ම අපිට ලියන්න පුළුවන් කොහොමද පෑන හැදෙන්නේ කියලා. ඊළඟට අපිට පෑනෙන් නැති ප්‍රයෝජන ලියන්න පුළුවන්. අවසානයේට අපිට කොහොමද පෑනක් වෙලා රටට ලෝකයට සේවය කරන්න කියන එක කතා කරන්න පුළුවන්. එහෙනම් අපි පළවෙනි වාක්‍යය විදිහට මිනිස්සු ප්ලාස්ටික් හා තින්ත යොදාගෙන මා නිර්මාණය කරයි. එහෙනම් අන්න පෑන හැදෙන හැටි අපි මුල්ම වාක්‍යයෙන් විස්තර කරා. ඊළඟට අපිට ලියන්න පුළුවන් මොකක්ද? මම සිත් ගන්නා නිමාවකින් හා විවිධ වර්ණයන්ගෙන් හැඩවී සිටිමි. මම සිත් ගන්නා නිමාවකින් හා විවිධ වර්ණයන්ගෙන් හැඩවී සිටිමි. ඔන්න ඒක අවසන් වෙනකොට අපිට පුළුවන් පෑනෙන් තියෙන ප්‍රයෝජන ඇතුළත් කළ වාක්‍ය ලියන්න. ළමයි පොත්වල ලිවීමට මා යොදා ගනිති. ළමයි පොත්වල ලිවීමට මා යොදා ගනිති. ඊළඟට අපිට මොනවද ලියන්න පුළුවන්නේ? ඔයාලා දැන් ඔයාලගේ පුංචි හිතෙන් හිතලා ඇතිනේ මොනවද ලියන්න පුළුවන් කියලා. ඔන්න අපිට ලියන්න පුළුවන් ලෝකයේ පුරා මාගේ නෑදෑයෝ සිටිති. ලෝකයේ පුරා මාගේ නෑදෑයෝ සිටිති. ඊට පස්සේ අපිට මේ රචනාව අවසන් කරන්න පුළුවන්. අවසන් කරනකොට අපිට පුළුවන් මෙන්න මේ වාක්‍යයක් ලියන්න. ලොව පුරා සාහිත්‍ය නිර්මාණ බිහි කිරීමට මම දායක වෙමි. ලොව පුරා සාහිත්‍ය නිර්මාණ බිහි කිරීමට මම දායක වෙමි. ඔන්න ඔය විදිහට රචනාව අවසන් කරන්න පුළුවන් නිවැරදි උක්තාක්‍යාත සම්බන්ධයත් එක්ක. අපි දැන් ලියපු රචනාව මේ විදිහට එක ගුණයකට ගමුකෝ බලන්න. මම පෑනක් වෙමි. මිනිස්සු ප්ලාස්ටික් හා තින්ත යොදාගෙන මා නිර්මාණය කරති. මම සිත් ගන්නා නිමාවකින් හා විවිධ වර්ණයෙන් හැඩවී සිටිමි. ළමයි පොත්වල ලිවීමට මා යොදා ගනිති. ලෝකයේ පුරා මාගේ නෑදෑයෝ සිටිති. ලෝ පුරා සාහිත්‍ය නිර්මාණය කිරීමට මම දායක වෙමි. ඔන්න ඔය විදිහේ රචනාවක් අපිට ලියා ගන්න පුළුවන්. එහෙනම් පුංචි දුවේ පුතේ වීඩියෝ එක නරඹුවට බොහොම ස්තුතියි. මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න කැමති නම් අපෝ ඉස්කෝලේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා.